අකුණු ගැසීමේ අනුව වායුගෝලයේ ඇතිවන ප්‍රබල විද්‍යුත් විසර්ජනය. මේ සරලව සිදුවන ආකාරය අපි පියවර කිහිපයකින් බලමු. අංක 1 වලාකුළු තුල විද්‍යුත් ආරෝපණ වෙන්වීම. ප්‍රබල හිරු රශ්මිය නිසා රත් වූ වහතේ ඉහළට ගමන් කිරීමේදී කුමුලෝ නිම්බස් වැනි විශාල වැහි වලාකුළු නිර්මාණය වෙනවා. එම වලාකුළු තුල ඇති ජල බිඳු සහ අයිස් ස්පටික කිනික ගැටීම නිසා ස්ථිති විද්‍යුත් ආරෝපණය හටගන්නවා. අපි මෙහෙම කියමුකෝ. ධනාරෝපණ සාමාන්‍යයෙන් වලාකුළේ ඉහළ කොටස් වල තමයි තැන්පත් වෙන්නේ. ඍණාරෝපණ වලාකුළේ පහළ කොටසේ තැන්පත් වෙනවා. අපි යන් දෙවෙනි කාරණේට. විද්‍යුත් ක්ෂේත්‍රය නිර්මාණය වීම. වලාකුළේ පහළ ඇති ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙන විට ඒවා පොළව තුල ඇති ධනාරෝපණ තමා දෙසට ආකර්ෂණය කරගන්නවා. ඒ නිසා වලාකුළ සහ පොළව අතර ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා. ඉතින් තුන්වෙනි කාරණය විසර්ජනය. වාතය යනු විදුලිය ගමන් කිරීමට පහසු පරිවාරක මාධ්‍යයකි. නමුත් ආරෝපණ අතර පරතරය ඉතා වැඩි වූ විට වාතයේ ප්‍රතිරෝධය බිඳගෙන ඍණාරෝපණ පොළව දෙසටත් ධනාරෝපණ වලාකුළ දෙසට ක්ෂණිකව ගලා යනවා. ඉන්න මේක අපි අකුණක් විදියට දකිනවා. දැන් සරලව තේරුණාද? අකුණු වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අංක 1 වලාකුළ තුලම සිදුවන අකුණු. ඒ කියන්නේ ඉන්ට්‍රා ක්ලවුඩ්. එකම වලාකුළක කොටස් දෙකක් අතර. අංක 2 වලාකුළු දෙකක් අතර. ක්ලවුඩ් ටු ක්ලවුඩ්. අහසේ වලාකුළු දෙකක් අතර සිදුවන විසර්ජනය. අංක 3 වලාකුළේ සිට පොළොවට ඒ කියන්නේ ක්ලවුඩ් ටු ග්‍රවුන්ඩ් අනතුරුදායක වර්ගය තමයි මේක. ගිගුර වැළපීම. අපිට ඇසෙන්නේ ඇයි? දැන් ඕගොල්ලෝ බලනවා ඇති සමහරක් අය නොදන්නවත් ඇති ගිගොර වැළපීම කියන්නේ මොකක්ද කියලා. ගොරවනවා කියන්නේ අන්න ඒකට තමයි ගිගොර වැළපීම කියන්නේ. අකුණක් ගැසීමේදී ඒ අවට ඇති වාතය සෙල්සියස් අංශක 30000ක් පමණ ඉරුගේ මතු පිට උෂ්ණත්වයට වඩා වැඩි ක්ෂණිකව රත් වෙනවා. මෙම අධික රශ්මිය නිසා වාතයේ වේගයෙන් ප්‍රසාරණය වී ඇතිවන කම්පන තරංග අපට ගිගොර හඬ ලෙස ඇසෙනවා. ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි නිසා පිට මුලින්ම අකුණු එළිය පෙනී පසුව ශබ්දය ඇසෙනවා. සාමාන්‍යයෙන් කාර් එකක් ඇතුළත සිටින පුද්ගලයෙකුට අකුණකින් සිදුවන හානිය ඉතා අවමයි. මේට හේතුව විද්‍යාත්මකව ෆැරඩේ කූඩුව ලෙස හඳුන්වන සංසිද්ධිය තමයි. කාර් එකකට අකුණක් වැදුණු විට සිදුවන දේ. අංක 1 ෆැරඩේ කූඩුවේ බලපෑම. කාර් එකක බාහිර ආවරණය සකස් කර ඇත්තේ ලෝහ වලිනි. අකුණක් වැදුණු විට එම විද්‍යුත් ධාරාව වාහනයේ ලෝහමය බාහිර පෘෂ්ඨය දිගේ ගමන් කර රෝද හරහා හෝ වාතය හරහා පොළොවට කාන්දු වෙනවා. විදුලි ධාරාව වාහනයේ ඇතුළට ගමන් කරන්නේ නැහැ. අංක 2 ටයර් මගින් ආරක්ෂාව ලැබෙනවද? බොහෝ දෙනෙක් හිතන්නේ කාර් එකේ රබර් ටයර් නිසා කුණු වලින් ආරක්ෂාව ලැබෙනවා කියලා. නමුත් එය වැරදි මතයක්. ආසයේ සිට කිලෝමීටර ගණනාවක් වාතය හරහා පැමිණෙන අකුණකට අඟල් කිහිපයක් උස රබර් ටයර් හරහා ගමන් කිරීම අපහසු නැත. ආරක්ෂාව ලැබෙන්නේ ටයර් නිසා නොව ලෝහමය සැකිල්ල මෙටල් ෆ්‍රේම් එක නිසා. ඔයාලා දන්නවද අකුණක වේගය කොච්චරද කියලා? අපි අකුණක වේගය ගැන කතා කරද්දී අපි ප්‍රධාන කොටස් දෙකකට හඳුනා ගන්න ඕනි. ඒ අයි කියනවා නම් අකුණක් කියන්නේ එකම දිශාවකට පමණක් ගමන් කරන තනි ධාරාවක් නෙවෙයි. අකුණක වේගය අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න. අංක 1 ඉහළ සිට පහළට එන වේගය. අකුණක් ගැසීමට ප්‍රථම වලාකුළේ සිට පොළොව දෙසට අදෘශ්‍යමාන විද්‍යුත් ධාරාවක් පියවරෙන් පියවර ගලා එනවා. මෙන්න මේක පියවර නායකයා හෙවත් ස්ටෙප් ලීඩර් ලෙස හඳුන්වනවා. වේගය කොච්චරද කියලා කියනවා නම් තප්පරයකට කිලෝමීටර් 60ත් 200ත් පමණ අගයක් ගන්නවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 220000ක් 720000ක් පමණ වෙනවා. හැබැයි මේ අපට පියවියසට පැහැදිලිව පේන්නේ නැහැ. අංක 2 පහළ සිට ඉහළට යන වේගය. රිටර්න් ස්ට්‍රෝක්. ඒ කියන්නේ පහළ සිට ඉහළට යන වේගය. අකුණල් ලෙස දකින දීප්තිමත් ආලෝක ධාරාව ඇත්ත වශයෙන්ම සිදුවන්නේ පොළොවේ සිට වලාකුළ දිශටයි. මෙය ප්‍රතිලාභ පහර හේවත් රිටර්න් ස්ට්‍රෝක් ලෙස හඳුන්වන අතර අකුණක වැඩිම වේගය වාර්තා වන්නේ මෙන්න මෙතනදී. ඉතින් මේකේ වේගය වෙන්නේ ආලෝකයේ වේගයෙන් 3ක් පමණ. එනම් තප්පරයකට කිලෝමීටර් ලක්ෂයක්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් මිලියන 360ක් පමණ වෙනවා. අප අකුණක් දැකීමටත් පෙර ඒ සිදුවී අවසන් වන්නේ මෙන්න මේ අතිමහත් වේගය නිසාමයි. අකුණක වේගය තේරුම් ගැනීමට මම ඔයාලට පොඩි විස්තරයක් මෙන්න මෙතනින් දාන්න.
වීඩියෝ එක බලන අතර ඒකත් බලන්නකෝ. ඉතින් යාළුවනේ අකුණක් කියලා කියන්නේ තප්පරයකින් 10න් පංගුවක කාලයකදී සිද්ධ වෙන දෙයක් උනක්. ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක ඔබේ ජීවිතේ බේරගන්න හේතුවක් වෙන්න පුළුවන්. අද වීඩියෝ එකකින් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. මේ වගේම ලෝකයේ තියෙන අභිරහස්තයන් විද්‍යාත්මක කරුණු සහ නොදන්නා ඉතිහාසය ගැන දිගටම දැනගන්න කැමති නම් අපේ පෘථුවියේ අභිරහස් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.